today also you are going to learn another pattern, right? Today the pattern is it has been or it is. It has been since or it is since. අපි උදාහරණයකින් බලමු. අපිට මෙහෙම කියන්න වෙනවා සමහරවිට. ඔයාට ඔයාගේ කවුරු හරි පෙම්වතියක් පෙම්වතෙක් හරි කවුරු හරි දාලා යනවා. හරි දුකින් ඉන්නේ. ඔයා යාළුවත් එක්ක කියනවා. බලන්නකෝ. එයා දැන් මාව දාලා ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවා. කොහොමද ඔයා කියන්නේ? ඔයාට කියන්න ක්‍රම දෙකක් තියෙනවා. You have two methods. එකක් තමයි. අපි කතා කරන්නේ patterns, right? අපිට කියන්න පුළුවන්. It is 5 years since she left me. It is 5 years since she left me. It is 5 years since she left me. එයා දැන් මාව දාලා ගිහලා අවුරුදු 5ක්. It is 5 years since she left me. ඒක තව විදිහකට වාට කියන්න පුළුවන්. It has been 5 years since she left me. It has been 5 years since she left me. Right? වාට තව උදාහරණයක් ගන්න පුළුවන්. අපි මේ channel එක පටන් අරන් දැන් අවුරුද්දක් වෙනවා. දැන් අවුරුද්දක් මේක පටන් අරන්. ඒ වුණාට subscribers ලා නැහැ. හැබැයි මගේ live එක ගත්තොත් උගානලා ඉන්නවා ලක්ෂයකට විතර එහා ළමයි ප්‍රමාණයකට. right? උගන්නන්න පටන් ගත්තේ 1997. ඊට පස්සේ වෘත්තීය වශයෙන් උගන්නන්න පටන් ගත්තේ 2003. right? සාමාන්‍ය ඔය ගන්තුන උල්ගල පුරාණ විහාරය තමයි ඉස්සෙල්ලා පටන් ගත්තේ 1997. ඊට පස්සේ ටිකෙන් ටික ඉස්සරහට ඇවිල්ලා වෘත්තීය මට්ටමේ right? මේ ටියුෂන් විදිහට උගන්නන්න පටන් ගත්තේ 2003. right? එනකොට දැන් අවුරුදු 20ක් විතර උගන්නපු ළමයි ඉන්නවනේ. හරි. It has been 2 years. We'll say it has been 2 years since I started this channel. It has been 2 years since I started this channel. ඒගොල්ලෝ දැන් ඔය ගේ හදන්න පටන් අරන් මම හිතන්නේ අවුරුදු 3ක් විතර වෙනවා. එයාලා අවුරුදු 3ක් දැන් ඔය ගේ හදන්න පටන් ගන්නවා. It is 3 years since they started to build that house. It is 3 years since they started to build that house. Right? තව එකක් ගමුකෝ. දැන් අපි ගමු අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා. දැන් එයා ඒ ව්‍යාපාරේ පටන් අරගෙන අවුරුද්දක් ගත කරලා තියෙනවා. ඒකට අපි මොකද කියන්නේ? It is 1 year since he started his business. It is 1 year since he started his business. එහෙම නැත්නම් it has been 1 year since he started his business. එයා දැන් පැය දෙකක් වෙනවා රෙදි හොදන්න පටන් ගන්නවා. බලන්නකෝ එයා දැන් පැය දෙකක් වෙනවා රෙදි හොදන්න පටන් ගන්නවා. It has been 2 hours. It has been 2 hours since she started washing clothes. It has been 2 hours since she started washing clothes. එහෙම නැත්නම් it is 2 hours since she started washing clothes. It is 2 hours since she started washing clothes. Right? මම දැන් මේක ඔයාලට පැහැදිලි කරන්න පටන් ගන්න විනාඩි 5ක් වෙනවා. විනාඩි 5ක් ගත වෙලා තිනවා ඔයාලට මේක. It is 5 minutes. It is 5 minutes since I started teaching this lesson. It has been 5 minutes since I started teaching this lesson. Right? එතකොට මේ යම් දෙයක් පටන් අරගෙන යම් කාලයක් ඒ සඳහා ගත කරලා තියෙනවා. It is 2 hours since they started watching TV. Right? British English. නමුත් අර පොදු භාවිතාවේ නැති වුණාට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. It is 2 hours since they started watching TV. නැත්නම් it has been 2 hours since they started watching TV. ඔයාලට කැමති එකක් පාවිච්චි කරන්න. ඒකේ ඔබ කියන්න මෙතන. right? හැමතිස්සෙම භාෂාවේ ලස්සන සහ Tamanට නිකන් දැනෙන විදිහට කතා කරන්න පුරුදු වෙන්න. හරි එහෙනම් අපි අලුත් වාක්‍ය රටාවකින් නැවත හමු වෙනතුරු සමු ගන්නවා. අපිත් සමු කරන්නේ සිටින්න subscribe කරන්න, comment කරන්න, share කරන්න. right. Bye bye.